ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම. ඉතින් අද අපි පෙන්වන්න හදන්නේ දෙන්න හදපු කිරිහඳ පාත්තිය හදමු විදිහ. ඉතින් අපි මුලින්ම කරේ තියෙන වල්පල ටිකේ හරිය තියෙන ඉදිරි බාපු එක. ඉතින් මුලින්ම කියන්න ඕන මේ channel එක අපි හැදුවේ අනිත් vlogs channel විදිහට කරගෙන යන්න නෙවෙයි. අපිට ඕන වෙන්නේ අපි මේ වීඩියෝ බලලා කවුරු හරි කෙනෙක් එයාලගේ ජීවිතේ වැටලා තියෙන තැනකින් ගොඩ එන්න try එකක් දෙනවා නම් ඒ කියන්නේ ජීවිතේ ප්‍රශ්න කියන දේවල් ඕන කෙනෙක්ට එන්න පුළුවන්. ඉතින් මේ එන ප්‍රශ්න වලින් ගොඩ එන්න මේ වීඩියෝ වලින් ඔයගොල්ලන්ට පොඩි හරි මොටිවේෂන් එකක් එනවා නම් අන්න ඒක තමයි අපි මේ අපේ channel එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මුලින්ම කරේ කිව්ව විදිහට වල්පල ටික අවශ්‍ය තැනින් උදුරු ගාලි කරලා ඊට පස්සේ අපි කරේ මෙන්න මේ විදිහට මේ පොළොව බුරුල් කරගත්ත අපිට ඕන අපේ පාත්තිය හදන්න ඕන ප්‍රමාණයට. එතකොට තව කියන්න ඕන අපි යාළුවන්ට මෙන්න මෙහෙම දෙයක් මේ අපේ මේ channel එකේ මේ අපි මේ කෘෂිකර්ම වීඩියෝ නෙවෙයි කරන්නේ. කියන්නේ අපි මේ කරන මේ අපේ තාක්ෂණයේ 100%ක් හරි නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ පැල හිටවන විදිහ, එතකොට මේ පාත්ති හදන විදිහ, ඒ දේවල් 100%ක් නිවැරදි ක්‍රමයෙන් වෙන්න පුළුවන්. ඒත් අපිට ඕන පෙන්වන්න අපිට කරන්න පුළුවන් ඕනම කෙනෙක්ට හිතුවොත් ඕන දෙයක් කරන්න පුළුවන් කියන එක පෙන්වන්න. ඒ වගේම ඉතින් මේකෙන් පැල කොයි විදිහට හරි පැල වෙනවා නම් ඒකත් ඉතින් ඇති කියලා මට හිතෙනවා. ජීවිතේ වැටිච්ච තැන තියෙනවා නම් ඇවිදින්න පුළුවන් කියන එක තමයි අපිට පෙන්වන්න ඕන. ඒ ඇරෙන්න අපිට වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ මේ වීඩියෝ වලින්. එතකොට කියන්න ඕන මේ අපේ කැමරා ස්ටෑන්ඩ් එකක් පේන ඉස්සරහින් ඉතින් ගණන් ගන්න එපා. වැඩ කරන වෙලාවට ඉතින් අපි ලොකුවට ওই දේවල් ගැන හිතන්නේ නැහැ. අර ෆිල්ම් එකක් ගන්නවා වගේ නෙවෙයි. අපි මේ වැඩේ කරන්නේ ඉතින් අපි දෙන්න සාමාන්‍යයෙන්. ඉතින් මේ වෙලාවේ අපේ නෝන තමයි මේ කැමරාව අල්ලගෙන වීඩියෝ කරන්නේ. ඊට පස්සේ අපිට හිතුණා පොල්ලෙලි ටිකක් තිබ්බනම් හොඳයි කියලා ඉතින් මට ඒක තිබ්බේ ගොඩක්ම අපිට මේ පාත්තියේ තියෙන අර ප්‍රමාණය ලකුණු කරගන්නත් ලේසි වෙන්න. ඉතින් මේ විදිහට තමයි අපි ටික තිබ්බේ. මෙහෙම මේ වීඩියෝ එක මැදදී අපි දෙන්න කතා බහ කරන සද්ද තව ඒවම සද්ද ඇහෙන්න පුළුවන්. ඉතින් ගණන් ගන්න එපා. මේක ඉතින් අපි දෙන්නගේ සාමාන්‍ය එදිනදා ජීවිතේ වෙන වැඩවලින් ටිකක් තමයි අපි ආරට වීඩියෝ කරලා දාන්න අපිට පුළුවන් වෙලාව තියෙන විදිහට. ඉතින් මේ විදිහට තමයි අපි පොල්ලෙලි ටික තියාගත්තේ. අපි ඉතින් වැඩ කරනකොට මේ සාමාන්‍යයෙන් ඉතින් සාමාන්‍ය කෙනෙක්ට වඩා ටිකක් කෙමින් තමයි අපි වැඩ කරන්නේ. ඒක තමයි මේක මේ 60ට 60 අපි ස්පීඩ් කරලා පෙන්නන්නේ. නැත්නම් වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා. ඊට පස්සේ අපි පොල්ලෙලි ටික පොඩක් තද කරගත්ත වටේට පස් දාලා
ඔලරොඩු ටික මේ ඒකේ අර තිබුණ කෑලි බෑලි ඔක්කොම ටික ඊට පස්සේ අතින් අයින් කරලා ඉතින් පොඩ්ඩක් ඒක වැඩි පිළිවෙලින් හින්දා මේ විදිහට මෙන්න තියෙනවා අපි අපේ වත්තේම තිබ්බ එක ගහක් හැදිලා තිබුණා. ඒකෙන් කඩාගත්ත මේ කේහඬ මල් එලිච්ච මල් ටිකකින් තමයි අපි මෙහෙට අයින් කරගන්නේ. ඊට පස්සේ මේ විදිහට ගත්ත අපි අපේ බීජ ටික ඊට පස්සේ අපිට වතුර පාරක් අල්ලන්න ඕන. ඉතින් මොකද මේ එන වස්සල ගොඩක් රස්නේ වතුර පොඩ්ඩක්වත් නැතේට ගතිය. ඔන්නෝම තමයි අපේ ඉතින් පාත්තිය හැදුනේ.